පින්වත්නි, අපි හැමෝම ජීවිතේ පිනක් කරගන්න, සැනසීමක් ලබන්න හරි ආසයි. ඒ නිසා අපි පන්සල් යනවා, වන්දනා ගමන් යනවා, ලොකු පූජාවන් පවත්වනවා. ඒක ඉතාමත් හොඳයි. හැබැයි මම ඔබෙන් අහන්නේ, අපේ ගෙදර ඉන්න ජීවමාන බුදුන් වහන්සේලා දෙනම දිස අපි ආදරයෙන් බැලුවද? අපිට ඇස් දෙක දුන්න, අත් දෙක දුන්න, මේ ලෝකයේ දකින්න ලී කිරි කරලා පුවපු අම්මයි, ගතේ හයිය දියවෙනකම් අව්වේ වැස්සේ මහන්සි වුණු තාත්තයි අද සතුටින්ද ඉන්නේ. පුංචි කාලේ අපිට උණක් හැදුනම රෑ තිස්සේ ඇස්පිය නොහෙලා අපේ නලලට තෙත රෙදි කෑල්ලක් තිබ්බේ අම්මා. එදා ඒ අම්මා නිදිවැරුවේ තමන්ගේ ඇස් දෙක වගේ දරුවා රැකගන්න. හැබැයි අද ඒ අම්මා මහලු වෙලා, අසනීප වෙලා කැස්සක් එනකුට සමහර දරුවන්ට ඒක තමන්ගේ නින්දට බාධාවක් වගේ දැනෙනවා. මේක කෙතරම් අවාසනාවන්ත තත්ත්වයක්ද? අද සමාජයේ ගොඩක් දෙනෙක් අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්නකම් තේ කෝප්පයක් වෙලාවට දෙන්න ලෝභයි. හැබැයි මලගෙදරට ලක්ෂ ගණන් වියදම් කරලා ලොකු වළඳවල් දෙනවා, පන්සල්වලට ලොකු දාන දෙනවා, මියගිය මව්පියන්ට පින් පිනිස කියලා. ජීවත් වෙලා ඉන්නකොට බත්පතක් ආදරයෙන් අනලා කටට නොදුන්න දරුවෙක් මලගෙදර දවසට අනේ අපේ අම්මා කියලා අඬනේකි කිසිම තේරුමක් තියෙනවද පින්වත්නි? නියම බෞද්ධයා කියන්නේ අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ ඔවුන්ගේ දැස්වලින් කඳුලක් වැටෙන්න නොදී ආදරයෙන් රැකබලා ගන්නා කෙනාටයි. ඔබ අද ගෙදර ගිහින් වයසක අම්මගේ තාත්තගේ අත් දෙක අල්ලලා බලන්න. ඒ අත් රළු වෙලා තියෙන්නේ ඔබව සුව පහසුව තියන්න මහන්සි වුණු නිසයි. ඒ නිසා පින් සිද්ධ කරගන්න ඈත පළාත්වල වන්දනාවේ යන්න කලින් තමන්ගේ ගෙදර ඉන්න අම්මා තාත්තා සතුටින් තියන්න. ඔවුන්ට වඳින්න. ඔවුන්ගේ ආශිර්වාදය තරම් ලොකු බලයක්, ආරක්ෂාවක් මේ ලෝකේ වෙන කොහේවත් නැහැ. දේශනාව අවසන් කිරීමට සුදුසු කවියක්. පුංචි කාලේ අපිට උණක් හැදුනම රෑ තිස්සේ ඇස්පිය නොහෙලා අපේ නලලට තෙත රෙදි කෑල්ලක් තිබ්බේ අම්මා. එදා ඒ අම්මා නිදිවැරුවේ තමන්ගේ ඇස් දෙක වගේ දරුවා රැකගන්න. හැබැයි අද ඒ අම්මා මහලු වෙලා, අසනීප වෙලා කැස්සක් එනකුට සමහර දරුවන්ට ඒක තමන්ගේ නින්දට බාධාවක් වගේ දැනෙනවා. මේක කෙතරම් අවාසනාවන්ත තත්ත්වයක්ද? පින්වත්නි, අපි හැමෝම ජීවිතේ පිනක් කරගන්න, සැනසීමක් ලබන්න හරි ආසයි. ඒ නිසා අපි පන්සල් යනවා, වන්දනා ගමන් යනවා, ලොකු පූජාවන් පවත්වනවා. ඒක ඉතාමත් හොඳයි. හැබැයි මම ඔබෙන් අහන්නේ, අපේ ගෙදර ඉන්න ජීවමාන බුදුන් වහන්සේලා දෙනම දිස අපි ආදරයෙන් බැලුවද? අපිට ඇස් දෙක දුන්න, අත් දෙක දුන්න, මේ ලෝකයේ දකින්න ලී කිරි කරලා පුවපු අම්මයි, ගතේ හයිය දියවෙනකම් අව්වේ වැස්සේ මහන්සි වුණු තාත්තයි අද සතුටින්ද ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ අපිට කිසිම දිනක ණයගෙවා ඉවර කරන්න බැරි දෙන්නෙක් ඉන්නවා කියලා. ඒ තමයි අම්මයි තාත්තයි. බ්‍රහ්මාති මාතා පිතරෝ. මව්පියන් කියන්නේ ගෙදර ඉන්න මහා බ්‍රහ්මයා වගේ. බ්‍රහ්මයාට තියෙනවා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන 4 බ්‍රහ්ම විහරණ. අම්මා කෙනෙක් තමන්ගේ දරුවා දෙස බලන්නෙත් අන්න ඒ වගේ පිරිසිදු සිතකින්. පුබ්බාචරියාති උච්චරේ. අපි පළමු ගුරුවරු ඕන්. අපිට කතා කරන්න, ඇවිදින්න, සමාජයේ හැසිරෙන්න කියා දුන්නේ පන්සලී නායක හාමුදුරුවෝවත් ඉස්කෝලේ විදුහල්පතිතුමාවත් නෙවෙයි, අපේ අම්මයි තාත්තයි. අද සමාජයේ ගොඩක් දෙනෙක් අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්නකම් තේ කෝප්පයක් වෙලාවට දෙන්න ලෝභයි. හැබැයි මලගෙදරට ලක්ෂ ගණන් වියදම් කරලා ලොකු වළඳවල් දෙනවා, පන්සල්වලට ලොකු දාන දෙනවා, මියගිය මව්පියන්ට පින් පිනිස කියලා. ජීවත් වෙලා ඉන්නකොට බත්පතක් ආදරයෙන් අනලා කටට නොදුන්න දරුවෙක් මලගෙදර දවසට අනේ අපේ අම්මා කියලා අඬනේකි කිසිම තේරුමක් තියෙනවද පින්වත්නි? නියම බෞද්ධයා කියන්නේ අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ ඔවුන්ගේ දැස්වලින් කඳුලක් වැටෙන්න නොදී ආදරයෙන් රැකබලා ගන්නා කෙනාටයි. ඔබ අද ගෙදර ගිහින් වයසක අම්මගේ තාත්තගේ අත් දෙක අල්ලලා බලන්න. ඒ අත් රළු වෙලා තියෙන්නේ ඔබව සුව පහසුව තියන්න මහන්සි වුණු නිසයි. ඒ නිසා පින් සිද්ධ කරගන්න ඈත පළාත්වල වන්දනාවේ යන්න කලින්
තමන්ගේ ගෙදර ඉන්න අම්මා තාත්තා සතුටින් තියන්න. ඔවුන්ට වඳින්න. ඔවුන්ගේ ආශිර්වාදය තරම් ලොකු බලයක් ආරක්ෂාවක් මේ ලෝකෙ වෙන